ලෝක යුද්ධය නිසා ප්‍රොජෙක්ට් නැවතිලාද? නෑ, එහෙම නෑ. මේ පේන්නේ රට ඇතුලේ සිද්ධ වෙන අවත්තේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්. යා මේ දකින්නේ මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වෙනි කොටසේ ඉදිකිරීම් අකණ්ඩව සිද්ධ වෙන ආකාරය. දැන් අධිවේගී මාර්ගයේ මහපස්කන්ධක් වගේ තියෙනවා. අර චීන මහපාකාර වගේ මේ පැත්තේ ජනතාව ඒ පැත්තට බෙදලා මේ දෙපැත්ත ජනතාව බෙදලා නේද? මේ පැත්තෙන් වතුර ඒ පැත්තට යන්නේ, මේ පැත්තේ වතුර මේ පැත්තට එන්නේ නේ. අර ගෙදර බල්ලට මේ ගෙදරට එන්න බෑ. අඩු කරේ බල්ලවත් ගෙවෙන් ගෙට පැන්න ඒකවත් පයින්න බෑ. ඒ නිසා ඒකට යොදවන ලද බිලියන 75ක මුදල, කෝටි 7500ක මුදල ප්‍රතිලාභයක් වටපත් වෙන්නේ. ඒ අධිවේගී මාර්ගයෙන් අවුරුද්දකට ලබන පාඩුව මිලියන 550. දඩමස් ඕන්නම් එක්ස්ප්‍රස් වේගේ උදේ පාන්දර ගියොත් එකතු කරන් යන්න පුළුවන්. කොට්ටාවෙන් ඇතුල් වෙලා පින්නදුවේ නතර කරලා මූදායිනේ හට්ටියක් අරන් ගියා නම් ඔයගොල්ලෝ ගෑස් කුකර් එකකුත් අරගෙන ගියා නම් ඔයගොල්ලන්ට මිරිස් තුන පහ ටිකක් කඩෙන් අරන් හොඳ දඩමස් හොද්දක් හදාගන්න පුළුවන්. එක්ක සතුන්ට එන්න බැරි වෙන්න ඕක හදන්න. ඔය පාර සම්පූර්ණ අසාර්ථකයි. ගම දෙකට වෙලා, කුඹුර දෙකට වෙලා. ඒවට සලස්මක් තිබිලා නැහැ කියන්නේ. කිසිම සලස්මක් නැතුව අසාර්ථක ව්‍යාපෘතියක්. අලුත් අවුරුදු සමයේදී ගෙවුණු දින 9 තුල අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනය වූ වාහන වලින් රුපියල් 44 කෝටි 11 ලක්ෂ 1230ක ආදායමක් ලැබී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු අනුරුද්ධ හෙට්ටිආරච්චි මහතා පවසනවා.